මෙතන අදහස් දෙකක් තියෙනවා. එතකොට අපි ෆස්ට් සෙන්ටෙන්ස් එක විදිහට දොර විවෘත කරගන්න කියන එක වාක්‍ය අපි මුලට ගන්නවා. හොඳට මතක තියාගන්න ඕනේ මේ වගේ වෙලාවක ඇතුළට යන්න අවශ්‍ය නම් දොර විවෘත කරගන්න. මෙන්න මේක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරගන්නකොට මෙතන අදහස් දෙකක් තියෙනවා. එක ඇතුළට යන්න අවශ්‍ය නම් අනිත් එක දොර විවෘත කරගන්න. එතකොට මේකෙදී අපි ප්‍රධාන අදහස ෆස්ට් අයිඩියා මේන් අයිඩියා එක අපි ඉස්සලාම ගන්න ඕන. මේකේ මේන් අයිඩියා එක තමයි දොර විවෘත කරගන්න කියන එක. එතකොට යමක් කරන්න අවශ්‍ය නම් මෙන්න මේක කරන්න කියන අදහසින් තමයි මේක තියෙන්නේ. එතකොට අපි ෆස්ට් සෙන්ටෙන්ස් එක විදිහට දොර විවෘත කරගන්න කියන එක ගන්නවා. හැබැයි මේක අර if clause එකක් conditional sentence එකක් නිසා මේකෙදි ඇතුළට යන්න අවශ්‍ය නම් කියන වාක්‍ය අපි මුලට ගන්නවා. හොඳට මතක තියාගන්න ඕනේ මේ වගේ වෙලාවක ඔයාට මෙහෙම කරන්න ඕනේ නම් මෙහෙම කරන්න ඕනේ කියන අදහසකදී if කියන clause එක මුලට ගන්න ඕනේ. මම if කියන clause එක ගන්න. if මොකද්ද if? ඇතුළට යන්න අවශ්‍ය නම් නේද? ඇතුළට යන්න අවශ්‍ය නම්. එහෙනම් අපි ඇතුළට යනවට කියනවා go in. එහෙම නැත්නම් enter. ඔය දෙකෙන් එකක් ගන්න පුළුවන්. මම මෙතනදී go in කියන එක ගන්නවා. එතකොට කාට ඇතුළට යන්න අවශ්‍ය නැන්ද? ඔයාට ඇතුළට යන්න අවශ්‍ය නම්. මම go in කියන එක ගන්නම්කෝ ඉස්සෙල්ලා. go in. go in. නිකම්ම මෙතන බෑ. ඔයාට ඇතුළට යන්න අවශ්‍ය නම් මම අර කිව්වා වගේ. ඒ හින්දා මම මෙතන දානවා if you. දැන් මෙතන if you go in කියලා තියෙනවා. හැබැයි අවශ්‍ය නම් කියන කොටස තාම ඇතුළත් වෙලා නැහැ. එතකොට අවශ්‍යයි කියන එක අපි දන්නවා want, need වගේ පද ගන්න පුළුවන් නේ. මම මෙතන ගන්නවා want කියන එක. දැන් අපිට තියෙනවා if you want to go in. ඔයාට ඇතුළට යන්න අවශ්‍ය නම් කියන අර පළවෙනි sentence එක. ඒ කියන්නේ මේක first idea main idea එක නෙමෙයි. හැබැයි අපිට හැදිලා තියෙනවා if you want to go in. ඔයාට ඇතුළට යන්න අවශ්‍ය නම් ඔයා මෙන්න මේක කරන්න ඕනේ. ඊතුරු කොටස තමයි දොර විවෘත කරගන්න. දොර විවෘත කරගන්න. මේකෙදී අපි ගන්නවා අපිට ඕන නම් අපි වෙන කමා එකක් එක්ක අපි ලියනකොට මේක කමා එකක් එක්ක යන්න ඕනේ.